හොඳයි. පැමිණ සිටින සාකච්ඡාවට සහභාගී වෙන හැමෝම ගෞරවණීය පිළිගන්නවා සාකච්ඡාවට. මම හිතුවා අද ඔක්කොම අපේ වැඩසටහනේ ධර්ම සාකච්ඡාවත්, කමඨාන් සාකච්ඡාවත්, ප්‍රශ්න සාකච්ඡාවත් කරන්න කලින් පොඩ්ඩක් අපි ඉන්න තැන්වල පොඩි සක්මනක් කරලා ඊට පස්සේ එහෙමම පොඩ්ඩක් විනාඩි 10 වගේ අරගෙන පොඩ්ඩක් සක්මනක් කරලා සතිමත් ඇවිදීමකුත් සතිමත් ඉඳ ගැනීමකුත් කරලා අපි මේ වැඩේ පටන් ගමු කියලා අලුත සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට අපි සතිය එහෙම නැත්නම් සිහිය පුරුදු කිරීමේදී මේ සතිමත් සක්මනක් අපිට gedaraක කරන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න පුළුවන් නම් Tamanට අඩි තමන්ගේ පියවර 15ක් පියවර 17ක් 20කට වැඩි අඩු 15ක 15වත් 20ත් අතර ප්‍රමාණයක් ගෙදරක තියෙනවා නම් ඒ ප්‍රමාණය ප්‍රමාණවත් සක්මනක් කරන්න. ඒ සක්මන තමන්ගේ ගෙදර වැලි පොලවක් තියෙනවා නම් එහෙම නැත්නම් වැලි මළුවක් මිදුලක් තියෙනවා නම් ඒ වගේ ස්ථානයක් හොඳයි. එහෙම නැත්නම් තනකොළ තියෙනවා නම් ඒත් හොඳයි. එහෙමත් නැත්නම් ගෙදර ඇතුලේ එහෙම නැත්නම් තමන් ජීවත් වෙන ගොඩනැගිල්ලක ඇතුළත සාමාන්‍යයෙන් පියවර 15ක් 12ක් හරි කමන්නේ තියෙනවා නම් ඒ වගේ තැනක ලනු පැදුරක් හොයාගන්න පුළුවන්. ওই ගොඩක් ලනු නිර්මාණ ওই ලනු ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදන තියෙන තැන් වලින් ගොඩක් වෙලාවට ගන්න පුළුවන්. මම දන්න තරමින් හේලිස් එකේ තියෙනවා. ඒ වගේ දෙයක් ආයෝජනය කරාට පාඩුවක් නැහැ. තමන්ගේ ජීවිතේට තමන්ගේ හරි හම්බ කරගත්ත සල්ලි වලින් සාමාන්‍යයෙන් දන්නවනේ ඉතින් ඕගොල්ලෝ ඇඳුම් ගන්නවා එක එක විවිධාකාර වූ දේවල් ගන්නවා ඕගොල්ලෝගේ බැංකු පොත්වල සල්ලි තියෙනවා. ඒක නිසා ඔය නොදකින්න දෙයියොන්ගේ පස්සේ පූජවට්ටි උස්සගෙන යනවට වැඩිය නොපතන දේවල් ප්‍රාර්ථනා කරනවට වැඩිය මේ මොහොතේ මේ දැන් ජීවත් වෙලා ඉන්නවා තමන් මැරිලා නැහැ කියන එක දැනගෙන ඒකට පොඩ්ඩක් තමන්ගේ අනුග්‍රහය ලබා දෙනවා නම් තමන්ගේ ජීවිතේ තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ඒ ශක්තිය ඒ ප්‍රසන්න මනස තමන්ගේ උපතින්ම ලැබුණු ප්‍රභාස්වර චිත්තය තමන්ට උද්දීපනය කරගන්න පුළුවන්. ඒක ස්ටිමියුලේට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමන්ගේ අස්පනා පිට කෙරෙන අස්පනා පිට දකින්න පුළුවන් ප්‍රතිඵල තියෙන සාන්දිටික මේ මොහොතේ හෙට නෙවෙයි ඊළඟ ආත්මෙ නෙවෙයි මේ දැන් කරන මොහොතේම ප්‍රතිඵල තියෙන ව්‍යායාමයක් ක්‍රියාකාරකමක් තමයි මේ. එතකොට මේකට පොඩ්ඩක් තමන්ගේ ආයෝජනයක් කරාට කමක් නැහැ. තමන්ට ආයෝජනය කරන්න තියෙන්නේ නිතර කරන ආයෝජනයකුත් නෙවෙයි. තමන් කඩේකට ගිහිල්ලා එහෙම නැත්නම් පොඩ්ඩක් එළියට පහළට බැස්සොත් ඔය වගේ ලනුපැදුරක් හොයාගන්න පුළුවන්. හොඳයි. එතකොට ඊළඟ කාරණේ සතිමත් සක්මනක් කරනකොට අපි හැමෝම දන්නවා සතිමත් වීමේ ආරම්භය. ඔයගොල්ලෝ මෙතන අලුත් අය ඉන්නවා නම් දැනගන්නත් එක්ක ඒ වගේම පරණ අයට නැවත මතක් කිරීම පිණිස අපේ පවත්තන ඉරියව් හතරේ මම දැන් මෙතන ඉන්නවා ඉන්න බව දැනගන්න පුළුවන්. ඔයගොල්ලෝ වාඩි වෙලා ඉන්න පුළුවන් මේ වෙලාවේ වගේ. එහෙම නැත්නම් ඇවිදින ගමන් වෙන්න පුළුවන්. හිටගෙන වෙන්න පුළුවන්. හාන්සි වෙලා වෙන්න පුළුවන්. ඔන්න ඉරියව් හතරෙම අපිට ඒ ඉරියව් හතරේ ඉන්න බව මේ මොහොතේ දැනගන්න පුළුවන්. මේ කතා කරන්නේ ඊයේ ගැන නෙවෙයි, මේ කතා කරන්නේ හෙට ගැන නෙවෙයි. මේ කතා කරන්නේ මේ වර්තමාන තමන් ජීවත් වෙන මොහොතේ ඉන්නේ මොන ඉරියව්වද ඒකට දැනුවත් වීම සහ ඒකට අවදිමත් වීම. එතකොට එහෙම වුණාට පස්සේ එහෙම අවදිමත් බවක් තියෙද්දි හිත තමන්ගේ තණ්හා මාන දිට්ඨිය ඔස්සේ තමන්ගේ ඔළුවේ තියෙන දේවල් ඔස්සේ යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහෙන ශබ්දයක් ඔස්සේ තමන්ට එන සිතුවිල්ලක් ඔස්සේ එහෙම නැත්නම් වේදනාවක් දුක් වේදනාවකට දැනෙන තමන්ගේ තියෙන ඒකට තියෙන ප්‍රතික්ෂේපයක් ඔස්සේ යම් කිසි දෙයක් පැන නගිද්දී අපේ manussත්ත්වේ නාමයෙන් අපිට පුළුවන් සතියේ නාමයෙන් නැවත මේ ඉන්න තැනට වර්තමාන මොහොතට අවදිමත් වෙන්න. අන්න ඒකට කියනවා සතිය කියලා. එතකොට සතිමත් සක්මනේදී කරන්නේ අපිට දැනෙන දේවල් මේ මොහොතේ දැනෙන දේවල් මේ කතා කරන මොහොතේ මේ ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට
රූපයක් පේන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන ෆෝන් එක එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ඉස්සරහා තියෙන දේවල් මේසයක් සහයි බඩු මුට්ටු ඔයගොල්ලෝගේ ඇහැට පේන්න පුළුවන්. ඒත් එක්කම විවිධාකාර වූ ශබ්ද මේ වෙලාවේ ඇහෙන්න පුළුවන්. හොඳට සවන් දුන්නොත් මම මේ කතා කරන එකත් ඔයගොල්ලන්ට මේ වෙලාවේ ඇහෙනවා. ඒත් එක්කම විවිධාකාර වූ ශබ්ද හොඳින් පොඩ්ඩක් කන් යොමා ඇහුවොත් විවිධාකාර වූ ශබ්ද ගැන දැනුවත් වෙන්නත් පුළුවන්. ඒත් එක්කම යම්කිසි සුවඳවල් තමන්ගේ ළඟ තේ එකක් තියෙනවා නම් චොක්ලට් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ගෙදර මේ දවස්වල වහින නිසා පුස් ගඳක් එහෙම නැත්නම් යම්කිසි තමන්ගම පාවිච්චි කරපු යම්කිසි ආලේපයක් එහෙම නැත්නම් සුවඳ විලවුන් වර්ගවල දැනෙන දෙයක් මේ වෙලාවේ දැනගන්න පුළුවන්. ඒකටත් තමන්ට සතිමත් වෙන්න පුළුවන්. ඒත් එක්කම තමන් මීට මොහොතකට කලින් කාපු යම්කිසි කෑමක් එහෙම නැත්නම් තේ එකක් එහෙම නැත්නම් ටොෆියක් එහෙම නැත්නම් යම්කිසි වර්ගයේ හෝ ආහාරයක් රස විඳලා තියෙනවා නම් පොඩ්ඩක් ඇස් දෙක වහලා පොඩ්ඩක් නිකන් කටේ තියෙන කෙල ටිකක් ගිලලා බැලුවොත් තමන්ට එක්ක මයිල් කිසිම රහක් නොදැනෙන්න පුළුවන්. ඒකත් තමන්ට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් මේ ටිකකට කලින් බීපු තේ එකක බීපු කෝපි එකක යම්කිසි කාපු කෑමක රසක් දැනගන්න පුළුවන්. ඔන්න ඔය අපේ ඉන්ද්‍රියන් ඔස්සේ වැඩ කරන දේවල් ගැන අපිට හොඳට සතිමත් වෙන්න පුළුවන්. ඒ ගැන දැනගන්න පුළුවන්. නමුත් අපි මේ ක්‍රියාකාරකමක් එහෙම නැත්නම් සතිමත් සක්මනක් කිරීමේදී අපි ගන්නේ මේ කයට දැනෙන පහස. මම නැවතත් ඔයගොල්ලොන්ගේ දැනගැනීම පිණිස කියනවා. ඔයගොල්ලෝ ඕනනම් ඔය තියෙන ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බලන්න අපේ තියෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් වල ෆ්‍රීකවන්සිස් අඩුම. එහෙම නැත්නම් අපි කියනවා ඔය ධර්මේන ටර්ම් එකකින් කෙලස් කියලා. ඒ කියන්නේ කම්පන සංඛ්‍යාතය අඩුම වෙන්නේ අපි කයට සතිමත් වුණොත් තමයි. එන ඕන වෙලාවක ඔයගොල්ලෝ බලන්න සාමාන්‍යයෙන් බය හිතිච්ච වෙලාවක එහෙම නැත්නම් කලබල හිතිච්ච වෙලාවක ඔයගොල්ලෝ එක්සෑම් එකක් ලියන්න පොඩ්ඩක් වාඩි වෙච්ච වෙලාවක නිකන් පොඩ්ඩක් ඇස් දෙක වහගෙන හුස්ම දැනගන්නේ අපිට කායානුපස්සනාවෙන්. කියන්නේ හුස්ම දැනෙන්නේ මේ අපිට හුස්මේ තියෙන සීතලක් උණුසුමක් දැනෙන්නේ අපේට නාසිකාග්‍රයට. නාසිකාග්‍රයට දැනගන්න පුළුවන් උණුසුම, සීතල, හුස්මේ තියෙන පටවි ධාතුව, ඒකේ තියෙන වෙනස්කම්. ඒ කියන්නේ අපිට දැනෙන්නේ කය. මේ තමන්ගේ උඩුතොලේ නාසිකාග්‍රේ දැනෙන දේවල්. එතකොට එහෙම දැනගනිද්දී ඇත්තටම හිතේ පොඩි එකලස් බවක්, හිතේ පොඩි නිදහස් බවක්, විවේක බවක් මතුවෙනවා. මොකද අපි ඇහැ යොමු කරන්නේ එහෙම නැත්නම් අපේ සිහිය යොමු කරන්නේ ඇහැට නෙමෙයි, ශබ්ද වලට නෙමෙයි, පොඩ්ඩක් මේ කයට. ඒ කියන්නේ කයේ මේ ඉන්ද්‍රියන් වල තියෙන කෙලෙස් අඩුම තැනට. ඉතින් ඒක ඔයගොල්ලෝගේ දැනගැනීම පිණිස මම කිව්වේ. එතකොට තමන් කරන සක්මනේ එහෙම නැත්නම් මේ කරන්න හදන සක්මනේ අපි මූල කර්මස්ථානයේ විදියට ගන්නේ පාදයේ යටිපතුල්. එහෙම නැත්නම් ඔයගොල්ලොන්ගේ දැන් මේ වෙලාවේ දැනෙනවා බර, පිටිපස්සට බර දැනෙනවා. මට මේ හේතු වෙලා ඉන්න පුටුව දැනෙනවා, මේ සිවුර දැනෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට නම් මේ දාපු කරාබු, වලලු, ඔරලෝසු වගේ දේවල් තනින් තනින් දැනෙන්න පුළුවන්. සක්මනට ගන්නේ තමන්ගේ පාදවල යටිපතුල් කොහොමද දැනෙන්නේ කියලා. ඉතින් මම හැමෝටම පොඩි ආරාධනාවක් කරනවා සහ මතක් කිරීමක් කරනවා. අපි බය වෙන්න ඕනේ, අපි ලැජ්ජ වෙන්න ඕනේ. පස්පව් දස අකුසල් කරන්න විතරයි. එහෙම නැතුව අරයා මගේ ගැන මෙහෙම හිතනවා ඇති, මෙයා මගේ ගැන මෙහෙම හිතනවා ඇති කියලා ඔළුවේ දාගෙන ඉන්න තමන්ගේ ඔය මත වහාම පැත්තකට දාන්න. ඒක පැත්තකට දාන්න වෙන කිසිවක් හින්දා නෙවෙයි. මේ කුසලයේ තමන්ගේ සත්‍ය ගවේෂණයට, කුසලයේ ගවේෂණයට තමන් යොමු වෙන්නේ මොන හිතින්ද? ඒක මේ කාට හරි අවඩක් කරන්නද, කාට හරි දුක් වේදනාවක් දෙන්නද නෙවෙයිනේ. තමන්ගෙම හිතසුව පිණිස. අනිත් එක තමන් මේ කරන ක්‍රියාකාරකමෙන් ගස්වැල් වලට, සත්තු සර්පයට සහ වටේ ඉන්න තමන්ගේ පිරිසට පවා තමන්ගේ වයිබ්‍රේෂන් එක තේරෙනවා. ඒක තමන්ට කාලයක් කරනකොට තේරෙයි. තමන්ගේ වයිබ්‍රේෂන් එක අනිත් මිනිස්සුන්ට බෝ වෙන සුළුයි. තමන්ගේ ඒ හැදෙන යහ කම්පන බෝ වෙන සුළුයි. ඒක අනිත් මිනිස්සුන්ටත් දැනෙන සුළුයි. අනිත් මිනිස්සුත් ඒ තමන් ළඟට ආවට පස්සේ
එයාලගේ නර්වස් සිස්ටම් එකත් කාම් ඩවුන් වෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කෙනෙක් ළඟ සාමාන්‍යයෙන් අර ආවම කියන්නේ ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙනකන් ඕගොල්ලොන්ට කල්යාණ මිත්‍රයෙක් කවදාවත් බාහිරෙන් හම්බෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ දාපු පාට කණ්ණාඩි ඔස්සේ තමයි ඕගොල්ලොන්ට ලෝකෙ පේන්නේ. මේ වගේ සාකච්ඡාවකට සම්බන්ධ වුණාට පස්සේ හොඳට මතක තියාගන්න තමන් බය වෙන්න අනුන්ට කරදර කරන්න අනුන්ට හිරිහැර කරන්න අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න අනුන්ගේ හිත රිද්දන්න. එහෙම නැතුව තමන් ගෙදරක සක්මනක් කරන්න තමන්ගේ මිදුලට බහැලා පොඩ්ඩක් එහෙට මෙහෙට සක්මන් කරන්න බයක් වෙන්න ලැජ්ජාවක් වෙන්න හේතුවක් නැහැ. මොකද අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ප්‍රැක්ටිකල් දෙයක් අපිට දෙන මිනිස්සෙක්. ඒ මිනිස්සයම ඒ කරපු ක්‍රියාකාරකමක් අපිට කරන්න කියපු දෙයක් තමයි අපි මේ කරන්නේ නැතුව කාලයක් තිස්සේ විවිධාකාර වූ අදෘශ්‍යමාන බලවේග පස්සේ දුවාගෙන මෙච්චර තමන්ට මෙච්චර වටින කියන නිදානයක් තියාගෙන ඒකුඩ වාඩිලා හිඟා කාපු පිරිසක් තමයි සිංහල බෞද්ධයෝ කියලා කියන්නේ. ඒක ඉතින් අකමැත්තෙන් උනත් කියන්න වෙනවා. මගේ ජීවිතෙත් අවුරුදු 27ක් යනකම් මේක කන වැටිලා තිබ්බේ නැහැ. නමුත් හෙවීමක් කරා හම්බුනේ බොහොම කාලයක් ගියාට පස්සේ. එතකොට ඕගොල්ලොන්ගේ ජීවිතේ ජීවත් වෙද්දි මේ අත්වල එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ කකුල් වල යටිපතුල් වල තමයි නර්ව් පොයින්ට්ස් තියෙන්නේ. ඕගොල්ලොන්ගේ වැඩ කරන ඉන්ද්‍රියන් වල ඇතුලේ පේන හලුව වඩුව ඒ තියෙන සේරම ඉන්ද්‍රියන් ඒ වගේ නර්ව් පොයින්ට්ස් තියෙන්නේ තමන්ගේ අත්වල සහ තමන්ගේ යටිපාදයේ යටිපතුල් වල. ඉතින් ඕගොල්ලෝ ගොඩක් හොඳට සාමාන්‍යයෙන් ගෙදර පස් පොඩ්ඩක් පොළොවේ අල්ලනවා නම් ඊට පස්සේ ගහක් කොලක් අත ගන්නවා නම් ඒව ස්ටිමියුලේට් වෙනවා. ඒත් එක්කම ඕගොල්ලෝ පොළොවේ පය ගහලා ඇවිදිනවා නම් ඕගොල්ලොන්ට අර මේ ඩියොක්සිකරණය අපේ ඇඟේ තියෙන නිකන් ස්ට්‍රෙස් ගතිය පොළොවට ඇදිලා යන සුළු ස්වභාවයක් පොළොවේ තියෙනවා. මේ ඉස්සර මිනිස්සුන්ට කවදාවත් ඔය ස්ට්‍රෙස් එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. ඔය කියන ડિප්‍රෙෂන් තිබ්බේ නැහැ. එන්සයිටි තිබ්බේ නැහැ. මොකද මේ මිනිස්සු පොළොවේ පය ගහලා හිටියා. අපේ මිනිස්සු පොළොවේ පය ගහන්න තියෙන අකමැත්තට ඒක නිකන් ජරාවක් වශයෙන් වර්තමාන ලෝකේ ඔක්කොම ජරාව වශයෙන් හඳුනන්නේ හොඳ දේවල්. ගොම ටිකක් දැක්කොත් ජරාවක්. එහෙම නැත්නම් පණු පස් ටිකක් දැක්කොත් ජරාවක්. ඒ කකුලේ ගෑවුනොත් මිනිසුන්ට ජරාවක් වශයෙන් තමයි තේරෙන්නේ. මොකද මම මිනිස්සුන්ගේ මූණවල් දැකලා තියෙනවා. මිනිස්සරණවනේ එහෙම පණු පස් සෑහෙන්න තියෙනවා. ඒ වගේම මේ අපේ කඩුවෙල සතිපාසලට ගියත් පණු පස් ටිකක් තියෙනවා. ඕක පොඩ්ඩක් කකුලේ අර චුට්ටක් තල්ලියක් ඇලෙනවට කැමති නෑ. නමුත් අර කිමිකල් වලින් අතපය හොදගෙන බොහොම ලස්සනට ජීවත් වෙනවා කියලා ඒගොල්ලෝ හිතනවා. නමුත් ලස්සන කියන එක ඔය කියන ලස්සන නෙවෙයි. තමන්ගේ ඇතුළාන්තයේ ලස්සන තමන්ට තමන් කොච්චර තමන්ගේ රූපය හොඳට හදාගත්තත් අනිත් මනුස්සයට ඒක පොඩ්ඩක් පෙනෙයි. අනිත් මනුස්සයන්ට එහෙම නැත්නම් බාහිර මිනිසුන්ට ආතල් දෙන්න තමන්ගේ ජීවිතේ නැති කරගත්ත පිරිසක් තමයි ගොඩක් වෙලාවට මනුස්ස කොට්ටාසය කියලා කියන්නේ. සතෙක් කවදාවත් තමන්ට අහිතකර වැඩක් සතෙක්වත් කරන්නේ නැහැ. එයාට අර කියන්නේ කතාවට you want to feel good or you want to look good. තමන් හොඳට තමන්ගේ ඇතුළාන්තයේ තමන් කැමති ස්ථානයක් නම් තමන් ඉන්න කැමති ස්ථානයක් නම් තමන්ගේ බාහිර රූපයත් ඒ විදිහටම සැරසිලා එනවා. ඉතින් නැවතත් සක්මන ගැන කතා කරොත් ඕගොල්ලෝ සක්මනක් කරනකොට පියවරක් මම දැන් ඕගොල්ලන්ට පොඩි ආරාධනාවක් කරනවා. ඔය ඉන්න තැන චුට්ටක් නැගිටලා පොඩ්ඩක් බලන්න වටේ පිටේ මේ මම කියන එක පොඩ්ඩක් ඇහෙන්න මානෙක ඔය ෆෝන් එකත් පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් අපි විනාඩි 5කට දැන් 6:20යිනේ අපි විනාඩි 5ක් සතිමත් සක්මනක් කරමු. කරලා අපි විනාඩි 10ක් සතිමත් ඉඳ ගැනීමක් කරලා ඊළඟට අපි යමු අපේ ධර්ම කාරණාවට. එහෙම නැත්නම් සූත්‍රයේ ඉතුරු ටික පොඩ්ඩක් සාකච්ඡා කරගන්න. මම හැමෝටම ආරාධනා කරනවා ඔය ඉන්න තැනක ෆෝන් එක පැත්තකින් තියලා පොඩ්ඩක් ගිහිල්ලා හිට ගන්න. මේ කියන දේවල් ඇහෙන්න තිබුණම ඇති. තමන් හිටගෙන ඉන්නවා නම් මේ වෙලාවේ තමන්ට හිටගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. තමන් ඉන්නේ හාන්සි වෙලා නෙවෙයි. තමන් ඉන්නේ ඇවිදින ගමන් නෙවෙයි. තමන් ඉන්නේ වාඩි වෙලා නෙවෙයි. තමන් ඉන්නේ හිටගෙන කියලා දැනගන්න පුළුවන්. එතකොට හොඳට කයට සතිමත් වුණොත් මේ වෙලාවේ තමන්ගේ පාදයේ යටිපතුල් වලට දැනෙන දේවල් ගැන
සතිමත් වෙන්න පුළුවන්. බර දැනෙනවා. විලුඹ බිම ගෑවිලා තියෙනවා තේරෙනවා. කොට්ටේ බිම ගෑවිලා තියෙනවා තේරෙනවා. Taman හොඳට මේ දේවල් ගැන සතිය යොමු කරන විතරයි. ඇහෙන් බලන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳට සතිමත් වුණොත් තේරෙනවා බර වැඩියෙන්ම වැටලා තියෙන්නේ විලුඹට. ඊට පස්සේ පාදයේ පැත්තට, ඊට පස්සේ පාදයේ ඉදිරිපස කොට්ටෙට. ඊට පස්සේ තේරෙනවා ඇඟිලි. තමන්ගේ මහපට ඇඟිල්ල පොළවේ ගෑවිලා තියෙනවා. ඉතුරු ඇඟිලි ටිකත් බිත්තර වගේ ස්පර්ශ වෙලා තියෙනවා. වම් කොනේ ඇඟිල්ල තමයි බර අඩුවෙන්ම දැනෙන ස්ථානය. ගෑවෙන ස්ථාන වලින් සමහර අයගේ ඇඟිලි ගෑවිලා නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ වෙලාවේ තමන් හිටගෙන ඉන්න බව දැනගෙන සතිය එහෙම නැත්නම් මූල කර්මස්ථානය වෙන්නේ අපේ පාදයේ යටිපතුල. හොඳට තමන්ට තේරුම් ගත්තොත් තමන්ට නිින්ද ගිහිල්ලා නැහැ. තමන් ඉන්නේ සිහි විකල්ලෙන් නෙවෙයි, භ්‍රාන්තියක නෙවෙයි, සිහි මුර්ජා වෙලා නෙවෙයි, හොඳ අවදිමත් බවකින් හිටගෙන ඉන්නවා කියලා දැනගන්න පුළුවන්. අත් දෙක ඉස්සරහින් එහෙම නැත්නම් පිටිපස්සෙන් තමන්ට පහසු ඉරියව්වකින් තියාගෙන ඇඟ හිර කරගන්නේ නැතුව තමන්ට පුළුවන් තමන්ගේ සක්මණ slowly, mindfully, silently ආරම්භ කරලා තමන්ගේ පියවර ඉදිරිපස තියෙන පියවර 15ක් එහෙම නැත්නම් පියවර 20ක් තමන්ට ඇවිදින්න පුළුවන් ප්‍රමාණයකට ඉස්සරහට ඇවිදින්න. ඇවිදින එක ආරම්භ කරාම තමන් ගොඩාක් ඈත බලන්නෙත් නැහැ. කකුල් දෙක මුලම බලන්නෙත් නැහැ. බෙල්ල කඩා ගන්නෙත් නැහැ. ඇඟ හොඳට ඍජුව තියාගෙන තමන්ගේ සක්මන කරනවා. ඇස් දෙකෙන් සාමාන්‍යයෙන් බඹයක් තරම් ඉස්සරහ තමන්ට බලා ගන්න ફોකස් කරගන්න පුළුවන්. නමුත් සතිය තියෙන්නේ තමන්ගේ පියවරවල. ගොඩාක් වේගෙන් ඇවිදින්නෙත් නැහැ. ගොඩාක් හිමින් ඇවිදින්නෙත් නැහැ. සතියෙන් වම තියේදී වම බව මෙනෙහි කරන්න පුළුවන්. දකුණ තියේදී දකුණ බව මෙනෙහි කරන්න පුළුවන්. වම දකුණ තමන්ගේ සිදුවෙන මාරුව ගැන තමන්ට සතිමත් වෙන්න පුළුවන්. වමෙන් දකුණට කොහොමද මාරු වෙන්නේ? සමහර තැන් සීතලයි, සමහර තැන් උණුසුමයි. හිත සිතුවිලි වලට පනිනවා. හිත කරදර ගන්නෙ නෑ. හිත ශබ්ද වලට පනිනවා. හිත කරදර ගන්නෙ නෑ. නැවත මූල කර්මස්ථානයට සිහිය යොමු කරනවා. පියවර කීයක් සතියෙන් යන්න පුළුවන්ද? හැමදාම කඩේ ගියා, ළමයින්ගේ වැඩවලට ගියා, ඔෆිස් වැඩවලට ගියා, මොකක් හරි අරමුණක් ඉස්සරහින් තියාගෙන තමයි අපි ඇවිදින එක කරේ. දැන් අද ඇවිදින්නේ ඇවිදින බවට අවදිමත්ව මේ මොහොතට අවදිමත්ව නිදහසේ ගමනාන්තයක් නැති ගමනක පහසු ඇවිදීමක් බොහෝම නිස්කලංකව විවේකව නිවාඩුවේ කරගන්නවා. සක්මන කොනට ගියාට පස්සේ නැවතින බව දැනගෙන නැවතිලා හැරෙන බව දැනගෙන හැරෙන්න පුළුවන්. හිත ශබ්ද වලට ගියාට, සිතිවිලි වලට ගියාට, වේදනාවලට ගියාට හිත කරදර ගන්නෙ නෑ. නැවත මූල කර්මස්ථානය වෙන පාද යටිපතුල්ල විස්තර බලනවා. සමහර තැන් උසයි, සමහර තැන් පහතයි. සීතල දැනෙන විදිය, උණුසුම දැනෙන විදිය, තමන්ගේ බර දැනෙන විදිය
කොහෙද ඉස්සෙල්ලා වදින්නේ? අන්තිමටම කොහොමද ගැලවෙන්නේ? කකුල කොහෙන්ද ඉස්සිලා එන්නේ? යටිපතුලෙන් නොවදින තැන් ගැන විස්තර හොයන්න පුළුවන්. මූල කර්මස්ථානයේ විස්තර හොඳට සතිමත්ව හොයාගන්න පුළුවන්. පියවර කීයක් සතියෙන් යන්න පුළුවන්ද? පියවර එකක් යන්න පුළුවන් නම් ජයග්‍රහණයක්.
හොඳයි තෙරුවන් සරණයි හැමෝටම. දැන් පුළුවන් තමන් ඉන්න තැන සතියෙන්ම එහෙම නැත්නම් සිහියෙන්ම ඇවිල්ලා තමන්ට පහසු තැනක පුටුවක එහෙමත් නැත්නම් තමන්ට එරමිනිය ගොතා ගන්න පුළුවන් නම් එහෙම ඔය ළඟ පහත තමන්ට පහසු තැනක හොඳට සනීපෙට සුඛී අත්තානම් පරිහරාමි කියලා තමන්ට මේ උපතින් ලැබුණු මනුෂ්‍ය කය සුවසේ පරිහරණය කරනවා කියලා හොඳට වාඩි වෙන්න පුළුවන්. වාඩි වෙලා තමන් වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන්. තමන් ඉන්නේ හිටගෙන නෙවෙයි. තමන් ඉන්නේ ඇවිදින ගමන් නෙවෙයි. තමන් ඉන්නේ හාන්සි වෙලා නෙමෙයි කියලා දැනගන්න පුළුවන්. කයට සිහිය යොමු කරාම තමන්ට තේරෙනවා තමන් ජීවත් වෙලා ඉන්නවා. මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, සිහි මුර්ජා වෙලා නැහැ. ජීවත් වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්න බව දැනගන්න පුළුවන්. යුද්ධ තියෙන මිනිස්සු මරා ගන්න ලෝකෙක වාඩි වෙලා ඇස් එක පියාගෙන තමන්ගේ කයට සතිමත් වෙන්න ලැබෙනවා කියන්නේ විජයග්‍රහණයක්. ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොමත් එක්ක ඒ ඉරියව් එක්කම තමන්ගේ ඒ ඉන්ද්‍රියන් එක්කම මිනිස්සෙක් වෙලා ඉපදිලා සාමය තියෙන රටක බුද්ධෝත්පාද කාලයක මිනිස්සෙක් වෙලා ඉපදිලා ධර්මයක් අහන්න ලැබිලා ඒක පුරුදු කරන්න මේ වගේ ඇස් දෙක පියාගෙන තමන්ගේ කයට සිහිය යොමු කරන්න පුළුවන් මොහොතක් කියන්නේ මේ විශ්වයේම ලබන්න පුළුවන් බොහොම ප්‍රබලම වටිනම තමන්ගේ සම්පත්තිකර මොහොතක්. සියල්ලම ලබලා තියෙන්නේ මම දැන් මෙතන ඉන්නවා. ඒ කියන්නේ දැනගෙන හොඳට අවදිමත් බවක් උපදවා ගන්න පුළුවන්. ශබ්දවලට හිත පිට යනවා. හිත කරදර ගන්නෙ නෑ. නැවත තමන්ගේ ප්‍රශ්වාසයක් නාසිකාග්‍රයේ සිද්ධ වෙනවද කියලා සතිමත් වෙන්න පුළුවන්. නලල තද කරගෙන නම්, උරහිස් තද කරගෙන නම්, ඇඟ කොහේ හෝ තද කරගෙන නම් ඉහිල් කරගන්න පුළුවන්. ප්‍රශ්වාසයක් අවසාන කෙලවර දක්වා සතිමත් වෙන්න පුළුවන්. ආශ්වාසයක් වෙනවා ඒකට සතිමත් වෙන්න පුළුවන්. ආශ්වාසය සීතලයි, ප්‍රශ්වාසය උණුසුමයි. සමහර හුස්ම දිගයි, සමහර හුස්ම කෙටි. ශබ්ද, වේදනා, සිතිවිලි වලට හිත මූල කර්මස්ථානයෙන් පිට පනින්න පුළුවන්. හිත කරදර ගන්නෙ නෑ. නැවත මූල කර්මස්ථානය වෙත සතිමත් වෙනවා. හුස්ම වාර කීයක් සතියෙන් ගන්න පුළුවන්ද?
හුස්ම වාර කීයකට සතිමත් වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම හුස්ම ගෙවීලා යන කෙලවර ගැන හොඳින් සතිමත් වෙනවා.
සාදු සාදු සාදු. විනාඩි 45ක කාලයක් අරගෙන තියෙනවා. මම කැමති කමටහන් වාර්තා තියෙනම් ඉදිරිපත් කරනවා නම් සහ අනිත් අයගේ ප්‍රශ්න තියෙනම් අතෝසවලා තමන්ගේ ප්‍රශ්න එහෙම නැත්නම් ධර්මානුකූලව ඔයගොල්ලන්ට මොකක් හරි කරගෙන යන වැඩපිළිවෙලේ ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ජීවිතේ යම්කිසි දෙයක් සාකච්ඡා කරගන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. කමඨහන් වාර්තා දෙකක් ලැබිලා තියෙනවා. ඉදිරිපත් කරන්න අවසරද? හොඳයි. පළවන වාර්තාව පර්යංක භාවනාව. අර්ධ පර්යංකයේ සිට දෙයස් පියාගෙන භාවනාවට ප්‍රවිෂ්ඨ වීමට নমස්කාරයේ තෙවරක් කියා සියලු සත්වයෝ නිදුක් වේවා ලෙස වචනය කිහිප වරක් ඉබේම නතර වන තුරු කියා දැනෙන දෙයට අවධානය යොමු කළා. පපුව පිම්බෙන හැකිලෙන ගතිය සහ ඒ අතර ඇති ඉඩට අවධානය යොමු වුණා. සමහර අවස්ථාවල හුස්ම නොදැනී ගියා. යටිපතුලේ දැවිල්ලක් ඇති වුණා. එක් කකුලක දැඩිව දැනුණා. වම හෝ දකුණ ලෙස හඳුනා ගැනීමට නොහැකි වුණා. වරින් වර ඇසෙන ශබ්දවලට අවධානය යොමු වුණා. ඇම්බියුලන්ස් සයිරන් නාදයකට අවධානය යොමු වුණා. ඇසුණු ශබ්දය ඇම්බියුලන්ස් ශබ්දයක් ලෙස හඳුනාගත් බව දැනගත්තා. ශබ්දයක් දුරින් ඇසී නොඇසී යන ලෙස පමණක් සිතා එයට අවධානය දුන්නා. භාවනාව සිදු කරගෙන ටික වේලාවක් යන විට ඉබේ ඇස්පිය ගැහෙනවා වැනි දැනීමක් ඇති වුණා. ආලෝකය පහන් දැල්ලක මෙන් අඩු වී වැඩි වෙමින් යනවා වැනි දැනීමක් ඇති වුණා. දැනීමක් ලෙස යම් යම් අය කතා කරන සහ එක් අයගේ ඉරියව් විටින් විට පෙනී නොපෙනී හෝ ඇසී නොඇසී ගියා. ඒවා හඳුනා ගැනීමට උත්සාහ නොකළ බව දැනුණා. මට සිංහල නොතේරෙන ලෙස සිටිය යුතු බවත් ඒවා තේරුම් ගැනීමට උත්සාහ නොකර බලා සිටිය යුතු බවත් දැනගත්තා. මාරුවෙන් මාරුවට කයටත් ශබ්දවලටත් මනසේ මවන හෝ ඇසෙන දෙයටත් අවධානය යොමු වුණා. ඒවායින් සමහරක් විමර්ශනයට ලක් වුණා. බොහෝමයක් හඳුනා ගැනීමක් ඇතිව නැති වී ගිය බව දැනගත්තා. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මූල කර්මස්ථානය ගැන සඳහනක් නැහැ. එතකොට මූල කර්මස්ථානය මොකක්ද කියලාත් දීලා නැහැ. වාර්තාවක් ලියද්දි සාමාන්‍යයෙන් ඉස්සෙල්ලා තමන් කරන්න යන මොකක්ද කියලා ලියලා තියෙනවා. නමුත් මූල කර්මස්ථානයක් ගැන මොකුත් වාර්තාවක් ලියවිලා නැහැ. ලියන්න සතිමත් පරියන්කය මූල කර්මස්ථානයේ උදරයේ පිම්බීම හැකිලීමද එහෙම නැත්නම් ආශ්වාසය ප්‍රාශ්වාසයද කියලා ලියන්න ඕනේ. ඒත් එක්කම විශේෂ කාරණාවක් තියෙනවා පපුවට හුස්ම ගැනීම එච්චර සුබදායක නැහැ. ඒක තමන්ගේ උදරයට යොමු කරන්න තමන්ට ආශ්වාස ප්‍රාශ්වාසය නාසිකාග්‍රේ බලන්න බැරි නම් මූල කර්මස්ථානයේ විදියට උදරයට යොමු කරන්න. පපුවට යොමු කරනවා කියන්නේ පපුවට හුස්ම ගන්නවා කියන්නේ තවත් ස්ට්‍රෙස් එක වැඩි වෙන තමන්ගේ තියෙන අර පොඩි කාම්නස් එකක් එන ගතිය නැති වෙනවා. මොකද සාමාන්‍යයෙන් නිකන් කල්පනා කරලා බලුවොත් අපිට සාමාන්‍යයෙන් ඇඟට වාහනයක් ආවොත් එහෙම නැත්නම් බය හිතෙන සිද්ධියක් ඇහුවොත් බය හිතෙන ප්‍රවෘත්තියක් ඇහුවොත් තැති ගැන්නින්න ප්‍රවෘත්තියක් ඇහුවොත් ගාලා පපුවට තමයි හුස්ම ටික ගන්න. ඒතර පපුවට හුස්ම ගන්නවා කියන එක කරන්න උචිත යෝග්‍ය වැඩක් නෙවෙයි. එතකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන තමන් උදරය ගැන ලියනවා නම් උදරය ගැන ලියන්න. තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසය මූල කර්මස්ථානය ගන්න විදියට ගන්නවා නම් ඒක ගැන ලියන්න. එතකොට ඒක ගැන වැඩි විස්තර ලියන්න පුළුවන්. මේ කියන්නේ ස්ටෝරි ටෙලිං වැඩි. ඒ කියන්නේ වෙන වටපීස් කතා වැඩි. හරියට පොයින්ට් එකට තමන්ගේ මූල කර්මස්ථානයේ හුස්ම වාර කීයක් තමන්ට ගන්න පුළුවන්ද? ආශ්වාසයේ
මොකද්ද ප්‍රාශ්වාසය මොකද්ද මේ දෙකේ වෙනස අඳුරගත්තේ කොහොමද? ආශ්වාස කීයක් ප්‍රාශ්වාස කීයක් එක දිගට සතිමත්ව ගන්න පුළුවන්කම තිබ්බද? ඒ විස්තර ලියන්නේ නැතුව පටන් ගත්ත වෙලාවෙම වෙන කොහෙදෝ යනවා වනාතේ වගේ. එතකොට වාර්තාකරණේ අපි මේ කරන හැම වැඩක්ම කරන්නේ නිර්වාණය එහෙම නැත්නම් තමන්ගේ නිවන අරමුණු කරගෙන අනිත් ගොඩාක් ඔය වේදික සිස්ටම් යෝගික් සිස්ටම් තියෙනවා. ඒගොල්ලොන්ට නැහැ මොකක් පිණිසද කරන්න කියලා සහ වේදේන I am that කියන එකට එහා ගියපු තැනක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පරම නිෂ්ඨාව. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් සිද්ධාර්ථ ගෞතම කාලෙත් බ්‍රහ්මයා එහෙම නැත්නම් කවුරු හරි මෙහෙම මෞංකාරයෙක් බ්‍රහ්මයෙක් කියන තැන I am that කියන තැන තමයි තිබ්බේ. එතනින් එහා ගියපු තැනක් තමයි බුදුරජාණන් වහන්සේගේ පෙන්වීම. ඉතින් එතකොට ඒකත් අපි සාක්ෂාත් කරන ගමන් ඉන් මෙහා තමන්ගේ ජීවිතේ එකලස් වෙන සහ ජීවිතේ තමන්ගේ ගලා යෑමේ හරි ලස්සන එකලසක් වෙන ක්‍රමයක් තමයි මේ සතිය පුරුදු කිරීම එහෙම නැත්නම් සක්මන පරයන්කේ කියලා කියන්නේ. ඒක කරන ගමන් තමන්ගේ ජීවිතේ මේ වගේ වார்த்தාවක් ඉදිරිපත් කරන්නේ වார்த்தාවක් ලියන්නේ කොහොමද කියලා ඒක ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා කියන්නේ තමන්ට නොදැනීම තමන්ගේ ජීවිතෙත් ඒවා හා සමානව ඇප්ලයි වෙලා යනවා. සාමාන්‍යයෙන් බලන්න තමන්ගේ වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද හැම වෙලාවෙම සිද්ධ වෙනවා. ඒ විදියටම පුරුද්දක් වශයෙන් ඒක සිද්ධ වෙනවා. දැන් මේ වාර්තාකරණයෙන් තමන්ගේ ඉදිරිපත් කිරීමක් තමන් හදාගනිද්දී තමන්ගේ ජීවිතෙත් බොහෝම එකලස් වීමක් එලයින් වීමක් සිද්ධ වෙනවා. ඒතර මේකෙදි මේ කතා කරන්න යන විදිය තමන් යන්නේ වනාතේ තමන් යන්නේ වෙන මොකද්දෝ දෙයක් විස්තර වලට කියාගෙන යනවා මේ අදාළ දේ කතා කරන්නේ නැතුව. අර පණිවිඩය ඔප්පු කරන්න බැරි වුණාම තමන් පණිවිඩය අහගත්තා නම් තමන්ට ඒක කියාගන්න බැරි නම් ඒක දුර්වලතාවයක් විදිහට තමයි සලකන්නේ. අපේ ලොකු සාහිණාංශෙත් ධම්මජීව සාහිණාංශෙත් කියනවා මේ මිනිස්සුන්ට දෙයක් කියනකොට ඒ මිනිස්සයාට දෙයක් කියලා ඒක අහන්න ඕනේ ආ තේරුම් ගත්තේ කොහොමද? මේ ගිහින් දෙන්න ඕනේ කාටද? ඉතින් ඒක පණිවිඩයක් ඔප්පු කරනවා කියන එක බොහොම වැදගත් දෙයක් විදිහට තමයි සලකන්නේ. සහ පණිවිඩයක් ලැබුණාට පස්සේ ලැබුණු මිනිස්සයා මට මේක ලැබුණා කියලා අර පණිවිඩය ඒ මිනිස්සයාට කියන එක ඒක බොහොම ශිෂ්ට සම්පන්න වැඩක්. එතකොට මම නැවතත් කියන්නේ ඊළඟ වාර්තාව ලිවීම ගැන සතුටු වෙනවා. ඒකට ඉස්සෙල්ලා සාදු කියනවා. ලබන සැරේ තමන්ගේ උදරයේ පිම්බීම හැකිලිම බලන්න. පිම්බීමෙන් හැකිලීමට මාරු වෙන අතර ගැන සතිමත් වීම සඳහා හැකිලීමේ කෙලවර සහ පිම්බීමේ කෙලවර කොහොමද සිද්ධ වෙන්නේ සහ ඒකට සතිමත් වෙන්න. ආශ්වාස ප්‍රාශ්වාසයේ බැලුවොත් Tamanට පුළුවන් මේක උස්මා මේ ආශ්වාසයේ සීතල සහ ප්‍රාශ්වාසයේ උණුසුම් බව දැනගන්න. ඉතින් එහෙම පිළිවෙලකට මේක කරගෙන ගිහිල්ලා අපි අවසානයේ ගැන ඊළඟ අවස්ථාවේ කතා කරමු. එහෙමත් හිත බාහිර අරමුණකට ගියාට පස්සේ ඊළඟට ලියන්න පුළුවන් තමන්ගේ හිත බාහිර අරමුණ වලට මොනවද ගියේ කියලා. මේක ශබ්දයකටද ගියේ, සිතවිල්ලකටද ගියේ, නැත්නම් වේදනාවකටද ගියේ. වේදනාව ගියේ කකුලටද, වමටද, දකුණටද අදාළ නැහැ. ලිවීමට අවශ්‍ය නැහැ. ඒවා නිකන් ස්ටෝරි ටෙලිං. ඔය නිකන් අපි ෆිල්ම් එකක් ගත්තොත් කිසි මුලින් ඉඳලා අගට බැලුවොත් ඔය නිකන් මොනවද නිකන් ගෙත්තම් කර ෆැබ්‍රිකේෂන් එක තමයි ගෙනියන්නේ. සාමාන්‍යයෙන් ඒකට අර ඉම්ප්‍රොවයිසේෂන් කියලා කියනවා. අපි ඔය ඇකඩමි එකකට ගියොත් එහෙම නැත්නම් පර්ෆෝමින් ආර්ට් කරන්න ගියොත් ඒගොල්ලෝ දෙනවා මොකක් හරි ටූල් එකක්. තියලා සෙටප් එකක් පිටිපස්සෙන් හදලා මෙන්න මේ මවුස් එක මේක තමයි ඔයාලට දෙන්නේ. මේකෙන් කතාවක් හදාගෙන යන්න. කියනකොට ඉතින් අර පර්ෆෝමින් ආර්ට් කරන්න එහෙම නැත්නම් ඒ ඇකඩමි එකට සහභාගී වෙච්ච ළමයි ටික මේ එකක් අරගෙන ඕනම කතාවක් බලන්නකෝ යන විදිය මාලයක් පොඩි ළමයෙක්ගේ මොකක් හරි චූටි දෙයක් බයික් එකක් එහෙම නැත්නම් බල්ලෙක් ඔය එකක් අරගෙන තමයි ඔය කතාව දිගට හදාගෙන යන්නේ. ඉතින් හරි මනස හරි විඥානය හරි සූරය වගේ වැඩවලට ඕන තරම් දේවල් හද ඉන්න හිතක් මේ ඒ වගේ පුරුදු කරපු මේ
අභාවිත හිතකට මේ වගේ මූල කර්මස්ථානයක් දීලා තමන්ගේ මේ ක්‍රියාපටිපාටි එහෙම නැත්නම් මේ කෙලෙස් ගෙවන් වේගෙන යන එක. හුස්මත් කෙලෙසයක් තමයි. සියලුම කම්පන චංචල කියන කෙලෙස්. හුස්මත් කෙලෙසයක්. නමුත් මේ හුස්ම බලන වෙලාවට අනිත් කිසි කරදරයක් නැහැනේ. ඒක ගැන Tamanට අවදිමත් වෙන්න පුළුවන් නම් ඊටත් වැඩි දෙයක්. චූල ශුන්්‍යත වගේ සූත්‍රවල කියනවා මේ පන්සලකට ආරාමයකට ආවොත් ඒකේ බල්ලෝ හරක් කාසි මිල මුදල් නැහැ. සමහර අරණ්‍යවල නම් ඉතින් ආරාමවල නම් සල්ලි මිල මුදල් පස්සේ යන තැනුත් තියෙනවා. නමුත් බුද්ධ පුත්‍රයෙක්ගේ එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක්ගේ භික්ෂුවකගේ භික්ෂුන් වහන්සේලා වසන ආරාම වලට ගියොත් ඒකේ මිල මුදල් පාවිච්චි කරන්නේ ගිහියෝ. එහෙම නැත්නම් ඒකේ රත්තරන් තියෙනවා නම් ඒ වගේ ඉන්නේ ගිහියන්ගේ අතේ. ඒවා මේ පැවිද්දන්ගේ අතේ තියෙන දේවල් නෙමෙයි. ඒතකොට ඒ වගේ තැනකට තමන් යෝගියෙක් එහෙම නැත්නම් යෝගිනියක් විදිහට ගියොත් තමන්ට තේරෙනවා අර මිල මුදල් වලින් තියෙන කරදරෙත් නෑ. ෆෝන් එකක් ගන්න හින්දා ඒකේ කරදරෙත් ඉවරයි. තමන්ට මේ වෙලාවේ වාඩි වෙලා එහෙම නැත්නම් මේ ඉඳගෙන ආස්වාසයක් ප්‍රාස්වාසයක් ගනිද්දි ඒකේ කරදරේ විතරයි තියෙන්නේ. ඒකත් කරදරයක් තමයි. නමුත් ඒ කරදරෙන් අර කරදර ඔක්කොම ඉවරයි. හිතන්නකෝ ඔළුවේ කැක්කුමක් ආවොත්, දතේ කැක්කුමක් ආවොත්, කොන්දේ කැක්කුමක් ආවොත්, ඒ කොන්දේ කැක්කුමට දතේ කැක්කුමට පින් සිද්ධ වෙන්නේ කිසි අමාරුවක් නැහැ නේ. අර වෙන බැනපු මිනිස්සුන් ගැන මතක් වෙන්නේ නැහැ. තමන්ගේ මිනිහා ගැන මතක් වෙන්නේ නැහැ. තමන්ගේ ගෑණි ගැන මතක් වෙන්නේ නැහැ. ළමයි ගැන මතක් වෙන්නේ නැහැ. ඒ කරදරේ හොඳට තියෙනවා. ඒකට පින් සිද්ධ වෙන අර කරදර ඔක්කොම ඉවරයි. ඒ වගේ තමයි අපි මේ පියවරක් ගැන සතියක් සතිමත් වෙද්දී තමන්ගේ අර 1000ක් ලක්ෂයක් එකකුත් කරදර එතනින් ඉවරයි. ඒක ගැන තමන්ට දැනුවත් භාවයක් පොඩි මනසේ පොඩි මෙන්න මෙහෙම එකක් වෙනවා නේද කියලා දැනගෙන ඉන්න එක ලාභයක් විදියට සලකනවා. ඊළඟ සැරේ පිළිවෙලට වැඩේ කරමු. ලියපු කෙනාට බොහොම ස්තුතියි වාර්තාව ඉදිරිපත් කිරීම ගැන. තව වාර්තා තියෙනවා නම් අපි ඊළඟ වාර්තාවට යන් කියලා මලිදිර කියනවා. එහෙමයි ස්වාමීන් වහන්ස. දෙවන වාර්තාව පර්යංක භාවනාව කාලයේ පැයයි. අවසරයි ස්වාමීන් වහන්ස. සුඛාසනෙහි ඉඳ ගනිමින් සතිමත් වුනිමි. මූල කර්මස්ථානයේ ලෙස උදර හුස්ම වලට සිත යොමු කළෙමි. හුස්ම ගැනීමේදී උදරයේ පිම්බෙන ආකාරයත් හුස්ම පිට කිරීමේදී උදරයේ පසුපසට ඇදෙන ආකාරයත් නිරීක්ෂණය විය. සුපුරුදු ලෙසම බාහිර ශබ්ද ගැන හෝ ශාරීරික වේදනාවන් ගැන කිසිදු හැඟීමක් ඇති නොවිය. නොසෙල්වී උදර හුස්ම ගැන පමණක් සිත යොමු කරමින් සතිමත් වීමට හැකි විය. හැමදාම මෙන් ශරීරයේ අත්පාවල දැනීමක් නැති විය. ඔබ වහන්සේ උපදෙස් දුන් ලෙස හුස්ම පිට කිරීම හා ගැනීම අතර අවකාශය දෙස සිත යොමු කළ අතර ඒ සුළු කාලයේ ඊටමත් සුවයක් දැනෙන මොහොතක් බව වැටහිණි. හුස්ම ගන්නා විට උදරයේ පිම්බෙන අවස්ථාවලට වඩා පෙනහළු වල ඇති අවසාන කාබන් ඩයොක්සයිඩ් ටිකද හොඳින් පිට කළ විට දැනෙන හැඟීම ඊටමත් සුවදායක බවක් ඇති බව නිරීක්ෂණය විය. පුරා පැයක සුවදායී සතිමත් භාවනාවක් කළ අවසන් කළෙමි. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. මෙවන් වටිනා දෙයකින් අප දැනුවත් කරන ඔබ වහන්සේටත් ගුරු හාමුදුරන් වහන්සේටත් නිවන බොහෝ දුර නොවේවා යයි පතමි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඔය ලියන කෙනාගෙත් නිවන බොහෝ දුර නෑ. මේ සාකච්ඡාවේ ඉන්න හැමෝගෙමත් නිවන බොහෝ දුර නෑ. නිවනේ තමයි හැමෝම ඉඳගෙන කරණම් ගහන්නේ. නිවන ඉඳගෙන තමයි හැමෝම ඔය කරන ඔක්කොම විගඩන් ටික කරන්නේ. ඉතින් නිවන බොහෝ දුර නොවේ හැමෝගෙම. ඒක පොඩ්ඩක් තේරුම් ගන්නකන් තමයි මේ වගේ දේවල් අපි ලියන්නේ, මේ වාර්තා කරන්නේ. ඒක නිසා මට කියන්න තියෙන්නේ තමන්ගේ උදරය එහෙම නැත්නම් පිම්බීම හැකිලිම මේ විදිහට බලාගෙන යද්දී ඒතරේ ගෙවන් වීමක් වෙනවා නම් ඒකේ ක්ෂය වීමක් වෙනවා නම් කෙලෙස් වලත් ඒ හා සමානව ගෙවීමක් වැයවීමක් වෙලා කියලා තමන්ට දැනුවත් වෙන්න පුළුවන්. ඒක හිතන්න අවශ්‍ය නැහැ නම් මම මේ ඉන්නේ කෙලෙස් ගෙවිලාද කියලා ආපහු ප්‍රපංචයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ නිින්ද යන බබාට එහෙම නිදා ගන්න දෙන්න. මේකේ සක්මන ගැන වාර්තාවක් ලියවිලා නැහැ. කරුණා කරලා තමන් සක්මනක් කරලා පරයන්කට වාඩි වෙන්න කියලා මේ කියන කෙනාට මම ආරාධනා කරනවා. මේක දිගටම කරගෙන යෑම තමයි තපස කියන්නේ.
තමන්ගේ වැඩපිළිවෙල දිගටම කරගෙන යෑම. අදත් මම ඕගොල්ලොන්ගේ පොඩ්ඩක් නිකන් දැනගැනීම පිණිස කියන්නම්. මම ඉතින් අදත් වෙනද පුරුදු විදිහටම 3:25 වෙද්දී ඇහැරුණා. 3:25 වෙද්දී ඇහැරිලා උණු වතුර එකක් බීලා මෙන්න මේ පුටුවේම වාඩි වෙනවා. මෙතන පිටිපස්සෙම තමයි මම සැතපෙන තැන තියෙන්නේ. ඉතින් එතනින් මෙතනට ඇවිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා තමන් මන් ඉන්න බව හොඳට දැනගෙන මේ උණු වතුර එකක් මේ පොල් කට්ටර දාලා උණු වතුර එක හොඳට බීලා ඊට පස්සේ පොඩ්ඩක් දත් ටිකක් මැදලා එහෙමම සක්මනට කුටියෙන් එළියට ගිහලා පැයක් විනාඩි 45ක් සක්මන් කරලා ආපහු ඇවිල්ලා මේ කුටියේම පර්යංකයක් එහෙම නැත්නම් සතිමත් ඉඳ ගැනීමකට කාලය ගන්නවා. මිනිස්සු ඉදිරියේ ඉපදිලා ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්නම නම් තමන්ගේ අභිප්‍රාය තියෙන්නේ. ඒක ඉතින් බල්ලෙකුත් කරනවා, රිලවුත් කරනවා. උන්ගේ විශේෂය තියෙන්නේ උන් බිල් ගෙවන්නේ නැහැ. උන් කනවට බදු ගෙවන්නේ නැහැ. ඉතින් අපි ඒ ටිකත් කරන ගමන් පුරාජීරුවත් කියනවා අරුගේ කක බෙට්ටට වැඩිය මගේ කක බෙට්ට ලොකුයි කියලා. ඉතින් එහෙම වෙන්නේ නැතුව මම කියන්නේ ඒව ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒවත් භුක්ති විඳින ගමන් තමන්ගේ මේ ලැබිච්ච manussත්ත්ව පටිලාභය මෙයින් එහා ලබන්න දෙයක් නැහැ. බුද්ධෝත්පාද කාලෙකුත් ලැබලා තියෙනවා, ධර්මය ශ්‍රවණය කරන්න හම්බෙලා තියෙනවා, ඒක පුරුදු කරන්න විදියකුත් හම්බෙලා තියෙනවා, අවශ්‍ය නම් පැවිද්දකුත් තියෙනවා. ඔක්කොම තියාගෙන අරක නැහැ මේක නැහැ කියනවා නම් ඉතින් අර අඳෝනාව කියන මුස්පේත්තුකම තමයි ජීවිතේ. එහෙම කියන මිනිස්සෙක් දෑහැටවත් නොපෙනේවා කියලා තමයි අපේ ලොකු සාහිණාද කියන්නේ. ඒ වගේ යවුම් මගේ ඇහලකටවත් එන්න එපා කියලා තමයි ලොකු සාහිණාද කියන්නේ. කියන කතාව ඉතින් හරියට හරි. එතකොට මේක කරගෙන යන්න දිගට Tamanට වෙලාවක් හදාගන්න. Tamanගේ උදේ වෙලාව බොහොම මම හිතන්නේ ගිය සතියේත් මේ කිව්වා අපේ තියෙන රුධිර නාල පද්ධතිය ඊට පස්සේ වසා පද්ධතිය. Tamanගේ වෙල්ලේ වසා ග්‍රන්ථි ගැටි තියෙන බෙල්ලේ තියෙනවා ඉකිලිවල ටිකක් තියෙනවා අපිට විසක් මොකක් හරි එකක් තුවාලයක් වුණොත් අපිට කුද්දැටි කියලා කියන්නේ. කුද්දැටි ඉලිප්පෙන්. ඒතකොට මේ බ්‍රේන් එකෙත් වේස්ටේජ් එක රෑ නිදාගත්තට පස්සේ අනවශ්‍ය මතක අයින් කරලා ඒ කියන්නේ මේ හරියේ වසා ග්‍රන්ථි වල ටිකක් තියෙනවා. ඊටු ටික ඇඟේ අතුරු ටික මේ කකුලේ ඉකිලි වල කුද්දැටි ආශ්‍රයස්තව තියෙනවා. ඒතකොට උදේ පාන්දර 3M concept එක mindset mindfulness movement උදේ සක්මනක් අනිවාර්යයෙන්ම කරන්න. Taman නැගිටපු ගමන් තමන්ගේ ළමයින් වැඩ කරන්න යනවා නම් තමන් නැගිටපු ගමන් තමන්ගේ යම්කිසි නිකන් ඔළුව දාලා මේ ලෞකික තමන්ගේ මේ ජීවිතා ඔය වැඩ කරන්න යන එකට ඔළුව දානවා නම් ඒක ටිකක් සැලකන්න ඕන කාරණාවක් කියලා මම හිතනවා. මම දන්නේ ඕගොල්ලෝගේ ජීවිතවල ඉඳගෙන ඕක කරන්න බැරි නෑ. කරන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න දවස ආරම්භ කරන්න විනාඩි 15ක්වත් පොඩ්ඩක් ඇවිදලා උණු වතුර එකක් හිස් බඩ බීලා තමන්ගේ සක්මනක් පොඩ්ඩක් විනාඩි 15ක් විතර ආපහු ඒ ඉස්සෙල්ලා සක්මන් කරපු විදිහට තමන්ට මේක ජීවිතේ අංගයක් විදිහට එකතු කරගන්න පුළුවන් නම් ජීවිතේ බොහොම ප්‍රබෝධමත් වෙනවා ලස්සන වෙනවා. තමන් මේ ජීවත් වෙලා ඉන්නේ තමන් තටමන්න අවශ්‍ය නැහැ. ජීවිතේ මේ මොහොතේ ලස්සනට සිදුවෙමින් පවතින දෙයක් සිද්ධ වෙන දෙයක් ඒකට හිත කරදර ගන්න අවශ්‍යතාවයක් නැහැ. සියලුම දේවල් යහතින් සිද්ධ වෙනවා කියන එකට Tamanට අවදිමත් වෙන්න පුළුවන් කියන්නේ manussත්වයේ ලබන්න පුළුවන් උපරිම ඵලය Taman ලබාගෙන තියෙනවා. අනිත් මිනිස්සු අර මොකද්දෝ පස්සේ මේ දුවන මේ මිරුගා පස්සේ දුවන මුව වගේ පස්සෙන් දුවනවා. ජීවිතේ මේ ලස්සනට සිද්ධ වෙනවා මේ මොහොතේ. ඒකින්ද ඒකට අවදිමත් වෙවි අපි මේ වගේ වார்த்தාවක් තව ලියාගෙන කරගෙන යන්. ඉතින් කරගෙන යන කෙනාටත් මේක ඉදිරියට කරගෙන යන්න තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඊළඟ වார்த்தාවක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරන්න. අවසරයි ස්වාමින්වහන්ස. අදට වෙන වාර්තා නම් ලැබිලා නැහැ. කාට හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් අත උස්සලා ප්‍රශ්නය යොමු කරන්න. ගෞරවනීය ස්වාමින්වහන්ස හොඳයි. අවසරයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ දේශනා සියල්ල හරීම ගැඹීරයි. මේ මම හැමදාම
මොකක් හෝ අලුතින් දෙයක් ඉගෙන ගන්නවා ස්වාමීන් වහන්සේ. මම දැන් නිස්සරණෙත් එක්ක අවුරුදු 10කට වැඩි සම්බන්ධතාවයේ ඒ වුණාට මං හැමදාම ඔබ වහන්සේගේ දේශනා තුලිනුත් කමඨහන් පිරිසිදු කිරීමේදී මගේ ජීවිතයටත් දෙයක් එකතු කරගන්නවා. ඉතින් බෙහෙවින්ම පිං ස්වාමීන් වහන්සේ මට මගේ දැන් මේ විසඳගන්න බැරි ප්‍රශ්නයක මං ඉන්නවා ස්වාමීන් වහන්සේ. මේ ඉන්නේ මම භාවනා ප්‍රශ්නයක්මයි. දැන් මම ස්වාමීන් වහන්සේ නිස්සරණියත් ඇසුරු කරනවා, සතිපාසලත් ඇසුරු කරනවා, භාවනාත් කරනවා, සතියත් වඩනවා. දැන් ස්වාමීන් වහන්සේ මට එක ස්වාමීන් වහන්සේ නමකගේ බණ ධර්මදේශනා අහනකොට මගේ සිත ගොඩාක් සමාධිමත් වෙලා මේ හිත හොඳ බ්ලැන්ක් තත්යකටපත් වෙනවා. සිතේ සිතුවිලි නැහැ. ඒ ධර්මදේශනාව අහරි වුණාට පස්සේ මට තව පැයක් දෙකක් වුණත් රිට්‍රීට් එකකට ගියොත් නම් දවසක් වුණත් ගොඩාක් සිතුවිලි අඩුව නිකන් හරීම කාම් ස්ටේට් එකේ යන්න පුළුවන්. ඉතින් දැන් මම පසුගිය සුමානක සතිපාසලට ගිය වෙලේ සතිපාසලේ ස්වාමීන් වහන්සේ කිව්වා මට නෙමෙයි ටාගට් කරලා කිව්වේ නෑ දැන් මාස 4කට විතර උඩදී ස්වාමීන් වහන්සේ මට නෙමෙයි ටාගට් කරලා කිව්වේ වෙනමම කිව්වා අපි මේ ධර්මදේශනා අහහා යන එකත් නිකන් ඇබ්බැහියක් වුණාම ඒක ස්වාමීන් වහන්සේ අර මේ කුඩු ගහන මිනිහයි බණ අහන මිනිහයි අතර වෙනසක් නැහැ කියලා. මේ ඉතින් ස්වාමීන් වහන්සේ මේක මට චුට්ටක් වැදුනා. මම ඉතින් මාස 4ක් විතර ධර්ම දේශනාවලට විශේෂ මේ අවධානයක් යොමු නොකර මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙමින් සහ සතිමත් වීම පරියන්කේ සහ රක්මන කරමින් ගියා. දැන් ආයේ ස්වාමීන් වහන්සේ මම ගිය සුමානක බණක් ඇහුවා ධර්මදේශනයක්. ඊට පස්සෙත් මට අර කාම් ස්ටේට් එක මං ගන්න පුළුවන්. හැබැයි මට ඒක තනියෙන් පරියන්කේ සක්මනේදී ඒ තරම් වේගෙන් ගන්න බෑ. දවසක් රිට්‍රීට් එකකට ගිහිල්ලා ගොඩාක් මහන්සි වෙලා හවස් වෙනකොට ගන්න මේ ඒ කාම් ස්ටේට් එක මට බණ අහලා පැය භාගයක් වගේ ඇතුළත ගන්න පුළුවන්. ඉතින් මම මේක ආයේ මේ ගිය සුමානේ මේ සතිපාසලේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වුණාම කිව්වේ මේ මටත් තියෙන අර කුඩු ගහන මිනිහගේ අබ්බැහියම තමයි මේ ඉතින් දැන් ස්වාමීන් වහන්සේ මට කිව්වේ මට දරා ගැනීමේ හැකියාව වැඩි හින්දා මාස 4ක් ඉවසලා තියෙනවා කුඩු ගහන මනුස්සයට එච්චර ඉවසීමක් නැති හින්දා ඒක පහවදත් මේ අබ්බැහියට යනවා කියලා. දැන් මේක මට ඇත්තටම විසඳගන්න ටිකක් අපහසු ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. බණ අහන එකත් කළ යුතුයිනේ. මේ ඉතින් දැන් අද උදේත් මම බණක් ඇහුවා. මට පැය භාගයක් විතර ධර්ම දේශනාවට සවන් දීගෙන යනකොට සම්පූර්ණයෙන්ම මගේ හිතාම පිරිසිදු වෙලා මට මේ බණේ ඉතුරු ටික අවශ්‍යත් නෑ වගේ හරීම බ්ලැන්ක් ස්ටේට් එකකට ඇවිල්ලා කතා කරගන්නත් බෑ. අවසාන වෙනකොට ගොළු වෙලාම යනවා. ඉතින් දැන් මේ தත්ත්වය දැන් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවකදී තමයි විශේෂයෙන්ම ලැබෙන්නේ. ඒක සවන් දෙනකොට. ඉතින් දැන් ඒ වුණාට දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේක ඇබ්බැහියක් මේක කුඩු ගහන චරිතයක් වගේමයි මේකෙන් මිදෙන්න කියලා. ඉතින් දැන් ඒ වුණාට දැන් අපි අහලත් තියෙනවනේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවත් අපිට අවශ්‍යයි අනුග්‍රහිත සූත්‍රයේ විදිහට සුත්තමේ ඥානෙත් ගන්න ඕනනේ ස්වාමීන් වහන්සේ. දැන් මම පොඩි පැටලවිල්ලාවක ඉන්නවා. මට ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ මට විසඳ ගන්න පිළිතුරක් ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි සතිමත් වීමේදී එහෙම නැත්නම් සතිමත් වීමේදී සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේ තියෙනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. ඊට සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. ඊට පස්සේ ඒ කියන්නේ සමාහිත හිත වශයෙන් දැනගන්නවා අසමාහිත හිත වශයෙන් දැනගන්නවා. එතකොට අහසේ මේ වෙලාවේ වලාකුළු නැති බව දන්නවා. අහසේ මේ වෙලාවේ වලාකුළු තියෙන බව දන්නවා. වලාකුළු නැති බව හොඳයි කියන්නේත් නැහැ. වලාකුළු තියෙන බව නරකයි කියන්නේත් නැහැ. එතකොට දැන් ඔය සමාධියට තමන් ඇබ්බැහි වුණොත් ඕක මගේ කරගත්තොත් හිත හැම වෙලෙම ඒක ඉල්ලනවා.
අර කුඩු ගැහුවා හා සමාන කියන කතාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට අපිට වැදගත් සතිය. අපිට වැදගත් සමාධිය නෙවෙයි. අපිට වැදගත් බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට වැදගත් සමාධිය නෙවෙයි. අපිට වැදගත් හිතේ නිස්කලංක භාවය නෙවෙයි. අපිට වැදගත් මේ හිතේ සිතුවිලි නැතිකම නෙවෙයි. ඒ දෙකටම සමහිතක් පවත්වන්න පුළුවන් නම් ඒක තමයි තමන්ගේ අටලෝ දහමට කම්පා නොවීම කියලා කියන්නේ. සමාධිය ඉහවහලා ගියාම වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ. මම දෙන උපදේශය තමයි ගෙදර හොඳට මහන්සි වෙලා වැඩ කරන්න. වැඩපළ වලට වැඩිපුර කාලය වැය කරන්න. සමන්ගේ ගෙදර හොඳට සුද්ධ පවිත්‍ර කරන්න. ඊට පස්සේ මල් පැලහි තියනවා නම් හිටවන්න. ඊට පස්සේ මොනවා හරි ගෙදර එළවලුවක් හිටවන්න තියනවා නම් ඒකට පොඩ්ඩක් හිත දාලා ඒකත් එක්ක වැඩ කටයුතු ටිකක් වැඩිපුර කරන්න කියලා කියනවා. තමන් අනුග්‍රහිත සූත්‍රයේ සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සමත විපස්සනා අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය කියලා තියෙනවා. එතකොට තමන් බණහන්න ඕනේ කාගේද? තමන් බණහන්නේ මේ සූස්තියක් ලැබුණ වගේ මේ සමාධියකට යන්නද? එහෙම නැත්නම් හොඳ අවදි සිහියෙන් අහගෙන ඉන්නද කියන එකට තමන් තීරණය කරන්න ඕනේ. මොකටද මේ බණහන්නේ, කාගේ බණද අහන්න ඕන කියලා. අපේ තියෙන ලංකාවේ මේ ප්‍රසිද්ධිය මේ කට්ටිය ඉන්න හින්දා මම ඔක්කොටම කියන්නම්. ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය දැන් භාවනා නොකරන පිරිස කරන්නේ තමන් එක එක බණහා යනවා. මේ කරන්නේ හොටෙල් එකක්. ඩිප්ලෝමා කරන්නේ ඇග්‍රිකල්චර්. ඊට පස්සේ සාකච්ඡා කරන්නේ ඩොක්ටර්ස්ලත් එක්ක. නමුත් කරන්නේ වෙන රැකියාවක්. එතකොට තමන් දැනගන්න ඕනේ තමන් යෝගාවචරයෙක් විදියට තමන් අහන්න ඕනේ මොන දෙයක්ද? තමන් අහන්න ඕනේ මොන බණක්ද? ශ්‍රුතමේ ඥානය ලබා ගන්න ඕනේ කොහෙන්ද කියන එක. එතකොට අර ඔක්කොම දොස්තර මහත්තුරුන්ගෙන් බෙහෙත් අරගත්තාට පස්සේ අන්තිමට ලෙඩා මැරෙන්නේ ලෙඩා මලත් බඩ සුද්ධයි තමයි. බඩ සුද්ධ වෙලා දිනනවා නමුත් ලෙඩා මැරිලා. මට කියන්න තියෙන්නේ ඔය අහපු බණ ටික නම් ඕනකටත් වැඩි ප්‍රමාණවත් සමාධිය පැත්තට යනවා නම් සමාධිය තියෙන බව හොඳින් දැනගැනීම විතරයි. ඒකේ වරදක් ඕකේ අපි ඕන දෙයකට තමන් ඇලිලා නම් තමන්ගේ ඇල්මක් තියෙනවා නම් තමන්ගේ සමහිත පවත්තන්න තමන්ගේ හිත නිස්කලංක තියෙන බව දන්නවා. හිත විසිරලා නම් විසිරලා තියෙන බව දන්නවා. මේ දෙකටම සමහිත පවත්තන්න කියලා තමයි කියන්න තියෙන්නේ. වැඩපළ ටිකක් වැඩිපුර කරන්න බණහන එක නවත්තන්න කියලා මමත් කියනවා. හොඳට වැඩ කරන්න. මේ වගේ සාකච්ඡාවකට සම්බන්ධ වෙලා ප්‍රශ්නයක් තියෙනවා යොමු කරන්න බණහන එක සම්පූර්ණයෙන්ම දැන් නවත්තන්න. ආයි බණහන්න එපා. තමන්ගේ මාසයක් දෙකක් ගියාට පස්සේ ආයි මේ සාකච්ඡාවට පොඩ්ඩක් ඉදිරියට සම්බන්ධ වෙන්න වාර්තාවක් ලියන්න. තමන් කියන කීමෙන් තේරෙනවා මගේ හිත සමාධියමත් වෙලා තියෙන හරියට සමාධිමත් වෙනවා කියලා. ඒ සමාධිමත් වෙච්ච හිත මම කරගෙන මගේ ආත්මය කරගෙන කක්ක කරගෙන තමයි තියෙන්නේ. ඒකනේ මගේ හිත මෙහෙම සමාධිමත් වෙනවා කියනක වාර්තාවේ ලියනවා නම් හිත සමාධි තමන්ගේ වාර්තාවක් ලියනවා නම් ආස්වාස ප්‍රාස්වාසයේ තේරෙනවා, ආස්වාස ප්‍රාස්වාසයේ ගෙවීම තේරෙනවා. ඒක මුලින් ලියන්නේ නැතුව ඔන්න ඔය වගේ එක සැරේට මෙන්න මෙහෙම වෙනවා කියලා ඉවරද හොඳටම තේරෙනවා මල පෙරේතකම ගහලා තියෙන්නේ සමාධියට. මේ රූපයටත් අරූපයටත් තමන්ගේ සමහිත පැවැත්වීම කියන එක මේ වාර්තාකරණය ලිවීමෙන් සිද්ධ වෙනවා. ඒතකොට ඒක කරන්නේ නැතුව ඔය වගේ මේ දෙයක් ඉදිරිපත් කිරීමක් කරන්නේ මම ඉස්සරහට තියාගෙන සමාධිය මගේ කරගෙන ඒක මේ තමන්ගේ මේ සින්නක්කරට ලියාගෙන යෝගෙන් තමන්ම තමයි අපහසුතාවයටපත් වෙන්නේ. ලෙඩක් දුකක් හැදිලා අතපයක් කොර වෙලා හොම්බ බිම වෙලා තල්ල කැඩිච්ච වෙලාවට අර කවුද මේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුහාමුදුරන්ට පණිවිඩයක් කියන අනේ මට අමාරුයි ඔබ වහන්සේ පොඩ්ඩක් බලන්න එන්න කියලා. ගියාට පස්සේ කියනවා මට මෙහෙම සමාධිය තිබුණා බලන්නකෝ බුදුහාමුදුරනේ දැන් මට සමාධිය මේ කියන්නේ මනසෙන් වැටිලා අෂ්ටලෝක ධර්මයේ අකම්පිත බවක් නැහැ. මොකද්ද අර කුඩු ගහන එක කුඩු ගහන වගේ ඔය වගේ සමාධියකට ඇලුනට පස්සේ ඉතින් බුදුහාමුදුරන් අහනවා උඹේ සීලෙට මොකක් හරි වෙලාද? ඊට පස්සේ කියනවා මගේ සීලෙට මුකුත් වෙලා නැහැ. එහෙනම් මොන මගුලටද ඔච්චර මේ නහයෙන් ගඩන්නේ කියලා. ඕවත් ඉවර වෙනවා. සතියත් ගෙවෙනවා. සමාධියත් ඉවර වෙනවා. ඒකත් සියලුම දේවල් අනිත්‍ය බව පෙන්වීමට තමයි මේ සතිය ගන්න. සතියත් කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවලට යටත් ධර්මයක් මිසක් ඒක මේ gediya පිටින් නිට්ටයව තියෙන දෙයක් නෙවෙයි. මට කියන්න තියෙන්නේ
වார்த்தාවක් ලියන්න ඊළඟ වෙලාවේ. වார்த்தාවක් ලියලා මට පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. බණ අහන එක නවත්තන්න. දිගටම බණ අහලා නිකන් අර චූන් එකට යනවට වැඩිය තමන් මේ ඉදිරිපත් කරන්න වார்த்தාවක් කරුණාකරලා ලබන සතිය ලියන්න කැමතිද? එහෙමයි ස්වාමින්වහන්සේ මම ඊළඟ වටේට වார்த்தාවක් ඉදිරිපත් කරන්නම් ස්වාමින්වහන්සේ. ඒක මට කරන්න. කියන්න ඕනේ එක දෙයක්. මම හැම ස්වාමින්වහන්සේගෙම බණ අහන්නේ නැහැ ස්වාමින්වහන්සේ. නිස්සරණේ විතරමයි අසුරු කරන්නේ. මේ නිස්සරණේ හරහාම තමයි මේ ධර්මදේශනා ඔක්කොම අහන්නේ ස්වාමින්වහන්සේ. මම එහෙම අර වෙන අහලා නිකන් සූස්තියකට යනවා වගේ නෙමෙයි. හැබැයි ඉතින් මේක දැන් කොහොම හරි එහෙම සිද්ධ වෙලා. මට දැන් මේක ප්‍රශ්නේ විසඳ ගන්නයි අවශ්‍ය. ඒක ගැටලුවක් නෑ. ඔක වැරදි ඔක මේ වැරදි දෙයක්වත් මේ නෙවෙයි. ඔක අපි හරව ගන්න ඕනේ හරව ගමු වார்த்தාව ලියන්නකෝ. වார்த்தාව ලියන්න පුළුවන්. මේ රූප ලෝකේ ගැන හොඳට හුස්ම ගැන ලියලා හුස්ම ගෙවන් වීම ගැන ලියන්න. මේක මගේ හුස්ම මේ මට ලැබෙන සමාධියක් නැතුව වார்த்தාව හරියට රචනය හරියට ලියන්නකෝ. එහෙමයි ඔට්ටුයිද? ස්වාමින්වහන්සේ. මම ඊළඟ වටේ ඉදිරිපත් කරන්නම් හරි. ස්වාමින්වහන්සේ. ඔව් දිගට ඒක මෙහිදී කරගෙන යන්න. සක්මන වැඩිපුර කරන්න. සක්මන වැඩිපුර කරන්න පරයන්කෙත් කරාට කමන්නේ පුළුවන් විදිහට ඇක්ටිව්ලි ගත කරන්න ජීවිතේ පොඩ්ඩක් වැඩපල කරන්න අර වගේ වැඩ ටිකක් දාගන්න තමන් මල් වවනවා නම් තමන් ගෙදර ආස්පස් කරනවා නම් එළවලුවක් වවනවා නම් ඒ වැඩවලට පොඩ්ඩක් වැඩිපුර යොමු වෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් තෙරුවන් එහෙමයි සරණයි. ස්වාමින්වහන්සේ. මට තව පුංචි දෙයක්. මම දවසේ වැඩිපුර මේ සක්මන පැය දෙක තුනක් කරනවා ස්වාමින්වහන්සේ. පර්යංකේ සමහර දවසට එකක් විතර වගේ තමයි කරන්නේ. මම ඇක්ටිව්ලි වැඩ කරන අතුගෑම් ඒව පිරිසිදු කිරීමුත් ගොඩක් කරනවා ස්වාමින්වහන්සේ. ඒත් එහෙම තියෙද්දිත් මේ S2 අරගෙනත් බණ අහලා තමයි මේ වගේ වෙන්නේ. මේ මමත් හරි මේක හිතාගන්න බෑ මං එච්චර දැනට අපි ඇති කතා කරා. ආයි කතා කරත් ඕකම තමයි කියන්නේ ඊළඟ හරි වார்த்தාවක් ලියලා දාන්නකෝ. පැහැදිලිද? එහෙමයි ස්වාමින්වහන්සේ. හොඳයි. ජය වේවා. තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ. තෙරුවන් දෙවියන් පිං. සරණයි. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ කතා කරන්න අවසරයි. තෙරුවන් සරණයි. මම අද තමයි මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ඒකත් බෝවහන්සේගේ සමාජ මාධ්‍යගිණුමක දැකලා අර අහස නිදහස් වෙන්නේ අහසේ වලාකුළු වලට හරහා ගමන් කරන්න දෙන හින්දා කියලා. ඒකත් එක්කලා මං හාමුදුරන්ගේ කලින් වැඩසටහනක් ඇහුවා. අද අහද්දී මට ආපු ගැටලුව තමා දැන් අපි සතිය පිහිටවන්න කියලා ඉවරලා වහන්සේ දැන් කිව්වේ මම මේ මොහොතේ ඉන්නවා කියලා බලන්න කියන එකනේ. මට ටිකක් අර ඒක හිතුනේ කියන්නේ මම බණ අහන ඒ කියන්නේ අහුවා දිගටම බණ අහපු කෙනෙක්. ඒ වගේම අර ඒ අහද්දී වෙන්න පුළුවන් අර මට තේරුනේ අර ඒ කියන්නේ කියන බණ වලින් තේරුනේ රූපේවත් වේදනාවේවත් සංඥා සංකාර විඥාන කිසිම දෙයක මම කියලා පනවන්න කෙනෙක් ඉන්නවද කියලා සිහියෙන් දකින්න කියන එක තමයි මෙච්චර දවසක් මට ඇහුණ බණ. එතකොට දැන් සතිය මම සාමාන්‍යයෙන් වෙලාවක් වෙන් කරලා භාවනා කරන කාලයක් තිබ්බා. ඒක දැන් කරන්නේ නැහැ. හැබැයි දවස පුරාම මමත්වයේ ඇති වෙනවද කියලා කියන්නේ ගැටීම හෝ ඇලීම තුලින් අභ්‍යන්තර හෝ බාහිර තුලින් හරි මොනහරි ඔය දිත්වයේ ස්වභාවයකින් ගැටීම හෝ ඇලීම ඇති වෙනවද කියලා ඒ තුලින් මමත්වයේ ඇති වෙනවද කියලා සිහියෙන් ඉන්න උත්සාහ කරනවා දවස පුරාම. එතකොට ඇත්තටම මම බලන්නේ මම ඉන්නවද කියලා නෙමෙයි මම කියලා මට පනවන්න දෙයක් තියෙනවද කියලා තමයි මම බලන්නේ. එතකොට එතනදී මම වැරදිද නැත්නම් මම මේ කරන දේ දිගටම කරගෙන යන්නද කියලා බෝවහන්සේගෙන් අහන්න හිතුණා කමටහනක් ගන්න හිතුණා. මම කරන දේ මමත්වයේ තියෙන ඒකත් බලන්න ඒ හදන පනවල එක ඔව් තමයි දැන් පනවල මම තමයි බලන්න කතා හදන්නේ. කරන්නේ. ඒක තමයි. හරි. මම තමයි මම අහන්නේ මමත්වය තියද කියලා බලනවා. බලන කෙනෙක් හදලා තමයි කතා බලන කරන්නේ. ඒක තමයි ඉතින්. එතකොට ඔය ගැටේ කොහොම ලියන්න පුළුවන් ගැටයක් නම් මේ ඕක තමයි ඔය මේ චිත්තානුපස්සනාව කරන්න ගිහිල්ලා කෙලව ගන්න තැන. ඔහොම වුණාට පස්සේ වෙන්නේ මේ
මේ එනේන ඔබ්ජෙක්ෂන් මේක තමයි දැන් මට අහුනේ මේක තමයි මෙහි අර එන Tamanට එන දේවල් අරක මේ ඔය මමයා හොඳට පෝෂණය ටිකක් වෙනවා. දරුණුයි. ඔව්. ඕක හොඳට පෝෂණය වෙනවා. ඕක අරකට වැඩිය අන්තයි. අන්තයි. ඒක තමයි. නිකන් ඒක මේ බලු වැඩ ජරා වැඩ කරන මනුස්සයෙක් නම් තියෙනවනේ යකෝ මේක මහා ජරා වැඩක් මේක මහා තුප්පහි වැඩක් කියලා කියන ගතියක්. නමුත් ඕක කරගෙන යද්දි කියනවා අම්මට සිරි දැන් නම් උඹ টොප් එකට වැඩේ කරනවා. තව බලපන් මමත් ඇති වෙනවද මමත් නැති වෙනවද කිය බල නිකන් ඉන්නවා. ජීවිතේ මේක තමන් තමන් කරොත් තමන් සතියක් එහෙම නැත්නම් පොඩ්ඩක් පරයන්කයක් කරොත් ඒකේ ලොකු දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම මෙච්චර කාලෙ දැන් මම අවුරුදු 10ක් පැවිදි ජීවිතේ තාමත් මගේ සක්මන මගේ පරයන්කේ පුළුවන් වෙලාවට කරනවා. ඒකේ තියෙනවා මේ පුදුම මේ සජීවී ගතියක් සහ පටලැවිලි ලිහින ගතියක්. එතකොට මමත්වය කියන එක නැතුව මිනිස්සෙට ජීවත් වෙන්න බෑ. ඒක එක එහෙම. කාරණයක්. ඒක නැතුව මිනිස්සෙට ජීවත් වෙන්න මේ يعني යම්කිසි දෙයක් යම්කිසි ප්‍රමාණයකට අවශ්‍ය ඕනවට වැඩිය ඕනම දෙයක් ඕනම නැහැ කියනවනේ. එතකොට අපි ඉස්සෙල්ලා මේක හොඳට අල්ලනවා. මම දැන් මෙතන කියලා හොඳට අල්ලනවා. අල්ලලා බලනවා මොකද්ද මේ අල්ලන දෙයටත් වෙන්නේ කියලා. එහෙම නැතුව නිකන් මමත් නැහැ මගේ ආත්මයක් නැහැ මේ එහෙම නැත්නම් ආච්චිලා කියන වගේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආච්චි කියන මේ කියන එකක් නෙමෙයි මේක හොඳට අල්ලලා සතිය පිහිටුවල බලනවා මොකද්ද වෙන්නේ කියලා රිඩක්ට් කරනවා අර මේ රෙඩියුෂන් තියෙන්නේ අපි මේ පයිප්ලයින් වල එහෙම. ඒ වගේ රෙඩියුෂන් එකකට දානවා දාලා යවල බලනවා මොකද්ද වෙන්නේ කියලා යනකොට එක සැරේට මේක සිස්ටම් අප්‍රෝච් එකකට යනවා විවිධාංගීකරණය වෙනවා ආයිත් ආපහු රිඩක්ට් වෙනවා. සතිමත් සක්මනක් කරගෙන යනකොට තේරෙන්නේ වම දකුණ බලාගෙන යද්දි වම දකුණ කියලා මෙනෙහි කරනවා. හිත පිට ගියාට පස්සේ ඇත්තටම පිට ගිය හිතේ සක්කාය දිට්ඨිය දශමයක්වත් නැහැ. මගේ හිත පිට ගියා කියලා සතුටු වෙන මිනිස්සෙක් නැහැනේ. එහෙම. මගේ හිත පිට ගියා කියලා සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ අපට සමාධියක් ආව බලන්නකෝ මේක දැන් ඊට පස්සේ සමාධියත් Tamanට කරදරයක් කරගන්නත් පුළුවන්. ඒක මගේ කියලා ගත්තොත්. නමුත් සමාධිය තියෙන බව දන්නවනම් ඒ තියෙන බව දන්න බව කියන්නේ සතියට කාරණයක්. තමන්ගේ සතියට කාරණයක්. තමන්ට සතියෙන් තමන්ට පේන එකක්. ඊට පස්සේ පේන එකක් තමන්ට ඕනනම් කරදරයක් කරගන්නත් පුළුවන්. ඒක මමයා කරන වැඩක් පිටිපස්සේ ඉඳගෙන. එහෙම. බාර ගන්න මිනිස්සයා ඉඳගෙන මේක හොඳයි මේක නරකයි කියලා ඔබ්ජෙක්ෂන් තමන්ම දීලා තමන් මේක කරදරයක් කරගෙන ඊට පස්සේ ඉතින් අනිත් මිනිසුන්ටත් කියනවා මේක මොකද මෙහෙමුනේ අරක මොකද මෙහෙමුනේ කියලා. අහස කවදාවත් කියන්නේ නැහනේ. ජරා වලාකුලක් ආව මේ හොඳ වලාකුලක් ගොඩක් වෙලා තිබ්බ කියලා. එයා උදම්මනන්නෙත් නැහැ. පශ්චාත්තාප වෙන්නෙත් නැහැ. වතුර කවදාවත් කියන්නේ නැහනේ මට ඉඳුල් හොදන්න බෑ. මට හොදන්න පුළුවන් රත්තරන් විතරයි මගේ වතුර රත්තරන් විතරක් හොදන්න කියලා. ගින්දර කියන්නේ නැහනේ මට කඩදාසි පුච්චන්නම් මට බෑ ඔය ජරාවත ඇවිරිච්ච ලේද ඇවිරිච්ච රෙදි පුච්චන්න කියලා කියන්නේ නැහනේ. මෝචරි වල එහෙම නැත්තම් ඔය මේ ඔය අපේ ආදාහනාගාරවල තියෙන ගින්දර කවදාවත් එහෙම කියන්නේ නැහනේ. සමහිතෙන් දෙකම සමහිතවල. සමහිතෙන් දෙකම කරගෙන යනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා කැමති නම් පොඩ්ඩක් සක්මනක් එහෙම නැත්නම් පරයන්කයක් සතිමත් ඉඳ ගැනීමක් කරලා වார்த்தාවක් ලියලා ඊළඟ සාකච්ඡාවට සම්බන්ධ වෙලා පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. එතකොට දැනගන්න පුළුවන් අපිට ලෙඩාගේ තත්ත්වය. ඇත්තටම ලෙඩක් නෑ මම මේ කියන්නේ මොකද්ද තමන්ගේ නිකන් අපිට පුළුවන් පොඩ්ඩක් රීඩ් කරගන්න එකේ. එහෙම. පැහැදිලිද මං කියන එක? වයස කීයද? 29. හොඳ වයස. තමන් අර ලොකු සායනස කියන්නේ පිට කර වෙලා නැත්තම් මේ ගොඩාක් ඔය දේවල් ඔලුවට දාගෙන කර වෙච්ච මනසක් නෙවෙයි නම් මේක පොඩ්ඩක් කරලා බලන්න. මේ ගෲප් මං ඔයා ඉන්නවද මේ අපේ WhatsApp channel එකේ හරි මොකක් හරි ඉන්නවද? නෑ මම ඔබ වහන්සේට නම්බර් එකට මේ මෙසේජ් එකක් දාලා තමයි මම මේ ලින්ක් එක ඉල්ලගත්තේ Zoom එකේ. මම ඒකටම right මෙසේජ් right එකක් දාන්නම්. හරි මං ආපහු මට මෙසේජ් එකක් දාන්න. මං ඒකේ ඔයාලට WhatsApp channel එකයි අපේ gathering place කියලා තියෙනවා. ඒකට join වෙන්න. ඒකේ මම දාන්නම් කමඨාන් වார்த்தාවක් ලියන්න ඕන ආකාරය ගැන කියපු විස්තර ටිකක් තියෙනවා. මුලින් ඉඳලා මේකට සහභාගී වුණා නම් අපි මෙතන මුලදිත් ඒ ගැන කතා කරා. එච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙමයි හම්බ. ජය තෙරුවන් වේවා. සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඔයා තමයි දන්නේ අහන්න පුළුවන්ද බැරිද කියලා. ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා චන්දිමා අහපු ප්‍රශ්නෙම තමයි මට තියෙන්නේ. අ, ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා කොහොමත්ම අතපසු කරන්නේ නැහැ. අඟහරුවාදා බ්‍රහස්පතින්දා සෙනසුරාදායි දිගටම අහනවා ස්වාමීන් වහන්සේ. මට දැනෙන එක නම් ස්වාමීන් වහන්සේ දිනපතා සතිය වඩනවා සක්මන පරයන්කේ දෙකම කරනවා. මට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ ඇබ්බැහි වීමක් නෙවෙයි මගේ ඉන්නේ මගේ අඩුපාඩුවක් තියෙනක හැදෙමින් ඉස්සරහට යන ගතියක් තමයි මට තේරෙන්නේ. භාවනාවේදී හෝ සක්මනේදී හෝ යම් කිසි ගැටලුවක් ආවොත් ඊළඟ ධර්මදේශනාවේ මොන ධර්මතාවයක්ද කියන්න මට තේරෙන්නේ මට උත්තරේ ලැබෙනවා. ඒ නිසා කමඨහන් දාන ප්‍රමාණය හුඟක් අඩුයි. සුබෝධාරාමයට ආපුවම කමඨහනක් තියෙනවා නම් දාලා සුද්ධ කරගන්නවා. ඉතින් ඒ ක්‍රමයේ තමයි පුරා දැන් අවුරුදු 7ක් කරගෙන යන්නේ සයන්නාංශ. ලොකුහාමුදුරන්ගේ ධර්මදේශනාවලට අමතරව මම ඔබ වහන්සේගේ ධර්මදේශනාමේ වැඩසටහනට පමණමයි සහභාගී වෙලා තියෙන්නේ. මේකේ යම් කිසි අඩුපාඩුවක් වැරද්දක් දකින්නවාද කියලා මට තේරෙන්නේ නෑ සයන්නාංශ. මටත් ඇබ්බැහි වීමක්ද කියලාත් විතක හිතෙනවා. නමුත් නැහැ. මොකද ඒක අහපුවම මට මගේ කමටහන් හොඳට සුද්ධ වෙන ගතියක් මට දැනෙනවා. ඒක තමයි මට කියන්න ඕන වෙලා තිබි සයන්නාංශ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මියුට් වෙලා තියෙන්නේ. alright. බොහොම ස්තුති කිව්වට. මාව මියුට්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. මම්ම තමයි කරන්නේ නැත්තේ. ඔය වගේ සිද්ධියක් වුණා මමත් ඒ පොඩ්ඩක්වත් නැහැනේ. හිත පිට ගිහිල්ලා මොකක් හරි වෙලා තියෙනවා. ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ ගැන දන්නෙත් නැහැ. හිත අරමුණට ආවට පස්සේ ඔන්න තේරෙනවා ආපහු මෙන්න මේකක් වෙලා කියලා. ඒකේ සක්කාය දිට්ඨිය ඕකේ මට සතුරු වෙන්න කාරණයක් නැහැනේ. ගොඩක් වෙලාවට තමන්ට වැරදීමක් වුණොත් තමන්ට එතන සතුරු වෙන්න කාරණාවක් නැහැ. දැන් අපේ මේ ඉන්දු නෝනා කියපු විස්තරේ මේක කරගෙන යද්දී ඕනම විඥාණය කියන්නේ හැම එකටම අපිට විනිශ්චයන් දෙන්න මේක හොඳද මේක නරකද කියලා විනිශ්චයන් දෙන්නේ කවුද පිටිපස්සෙන් ඉඳලා? සමාධිය නරකද සමාධිය හොඳද? සමාධිය තියෙනවා නම් සමාධිය තියෙන බව දන්නවනම් සතිය තියෙනවා සතිය තියෙන හින්දානේ ඔක සමාධියක් කියන බව දන්නේ. හිත හිස්තනක් තියෙන බව දන්නේ. ඔකේ මොකද්ද තියෙන වරද? ඔකේ මොකක්ද තියෙන හෙනේ? Tamanට මේ තියෙන යම්කිසි ස්වභාවයක් තියෙනම් ඒ ස්වභාවය අනිත්‍යයත් එක්ක කම්පයා කරන්න අවශ්‍ය නැහැ. Tamanට යම්කිසි ස්වභාවයක් Tamanට දැනෙනවා නම් ඒ දැනෙන බව දන්නවා නම් ඒකේ හොඳක්වත් නැකේ න විශේෂ නරකක්වත් පණවන්න බෑ. මොකද බුදුහාමුදුරුවෝ චිත්තානුපස්සනාවේ තියෙන්නෙම අර කියපු ද්වේතාවය. එහෙම නැත්නම් මේකට දෙන සතිය Taman නරක හිත විසිරලා නම් විසිරලා තියෙන බව දන්නවා. හිත තැම්පත් වෙලා නම් තැම්පත් වෙලා තියෙන බව දන්නවා. හිත විසිරුණත් මම දැන් මෙතන ඉන්න බව දැනගන්න පුළුවන්. හිත තැම්පත් වුණත් මම දැන් මෙතන ඉන්න බව දැනගන්න පුළුවන්. ඔක මම කරගත්තොත් මගේ කරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අර කියපු විදිහට මේක දිගට තමන් මේක පවත්වාගෙන යද්දී කල්යාණ මිත්‍රාශ්‍රයෙද්දී තමන්ගේ සීලයත් තමන්ගේ මේ සිහියත් දියුණු කරගෙන යන ගමන් තමන්ගේ සීලය ඒ කියන්නේ තමන්ගේ සීලය කියන්නේ බිම් වලාගෙන අත් දෙක කකුල් දෙක අස්ස ගහගෙන ඉන්න එක නෙමෙයි. තමන්ට එනවා නිකන් අමුතු ගැම්මක්. ඉතින් ඒක කරදරයක් විදිහට ගන්නෙ නැතුව තමන් බලන්න කොයි වෙලාවෙත් ඒදා හිටියට වැඩිය තමන්ගේ ජීවිතේ ප්‍රබෝධමත් ගතියක් ප්‍රබුද්ධ ගතියක් තමන්ට මේ බොහොම නිකන් අර සජීවී ගතියක් ජීවිතේට එනයකට වෛර කරන්න යන්න අවශ්‍ය නැහැ. ඉතින් මම කියන්න තියෙන්නේ ඕක තමයි මේ අපේ ඉන්දුවැන්ටි ආන්ටි මේකට එකතු කරපු දෙයට මම කියනවා ඒ හිතන විදිය හරි ඒ යන විදියත් හරි මේ වගේ සාකච්ඡාවලට සම්බන්ධ වෙවි මේ වගේ සුළු පිරිසක් එක්ක මේ සතිය වඩන පිරිසක් එක්ක මේ විදියට ගත කරන්න ලැබීම සතිය වඩන පිරිසක් එක්ක ඉන්න ලැබීම කියන්නේ බොහොම ජීවිතේ වාග්ය සම්පන්න දෙයක්. Tamanට තේරෙයි මේක කාලයක් කරගෙන යද්දි කොච්චර මිනිස්සු හෙන ඉල්ලුවත් කොච්චර මිනිස්සු හිත රිදෙන කතා කිව්වත් වටේ ඉන්න මිනිස්සු සේරම මේ ලෝකයා ඉන්නේ ලෝභ ද්වේෂ මෝහ එක්ක. ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. එතකොට මේ මිනිස්සු හිත රිද්දන්න හදන විදිය, මේ මිනිස්සු තමන්ව වටන්න හදන විදිය,
තමන්ට රිද්දන්න හදන විදිහට තමන් අනිත් පැත්තට ද්වේෂ කරන්න ගියොත් තමන් අර මේ ඒගොල්ලොන්ගේ මිනිස්සුන්ගේ මට්ටමටම වැටෙනවා. අක්කෝ දේන ජිනේ කෝදන් අසාදුන් සාදුන ආජිනේ දිනේ කදරියන් දානේන සච්චේන කියන්නේ අනිත් මිනිස්සු කරන්න යන දෙයට එක්කහුව වෙන්න යන්න එපා. හිත දෙන්නෙම ලනු. ඒකත් හොඳට මතක තියාගන්න. ඔය හිත කවදාවත් අපේ සුභසිද්ධිය පිණිස වැඩ කරන්නේ ඔපිනියන් දෙන්නේ නැහැ. ඌ කරන්නෙම අපිව අමන වැඩකට යොදවන අපේ තියෙන සුභසිද්ධිය නැති කරන ඔබ්ජෙක්ෂන් තමයි හිත දෙන්නේ. ඉතින් එහෙම හිතක් ඉස්සරහින් තියාගෙන ඕක වලපල්ලට යන එක ගොඩට දාන්නට වැඩිය අමාරුයි. මම දැන් එන පොරක් මට දැන් මෙහෙම වෙලා කියලා හිතාගෙන ඔය වගේ අර පඬිත පැත්තට ගිහු මනසක් ගොඩ දාන එක ඇත්තටම අමාරුයි කියන එක ඉතින් අපි පහුගිය කාලේ ඔය සාකච්ඡා කරපු සාකච්ඡාවලදී මම ඔය කිව්වා අපේ ඔය සමහර බමුණොට මේක තේරුම් කරන්න කිව්ව අමාරු. ඉතින් හැමෝටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා සතිමත් මොහොතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි පැය එකමාරක් අරගෙන තියෙනවා. තව කාටවත් ප්‍රශ්න නැත්නම් අපි මේක මෙතනින් අවසන් කරමු කියලා ආරාධනා කරනවා මලිදිට වැඩසටහනේ නිමාව සටහන් කරන්න කියලා.